ජීවමාන දෙවියන් වහන්සේට මහිමය වේවා. මේ සහෝදරිය සචිනී එන්නේ කුලියාපිටිය ප්‍රදේශයේ සිට පසුගිය බ්‍රහස්පතින්දා තමයි මේ සහෝදරිය මෙස්සාන්නේ ප්‍රථම වරට සහභාගී වුණේ. ඒ සහභාගී වෙන විටත් මේ සහෝදරිය කියනවා උපතින්ම මගේ වම් පාදය කොටයි. වම් පාදයේ බලනහරයක් කොට වීම හේතුවෙන් මට ඇවිදින්න බෑ. මම ඇවිද්දත් නොණ්ඩි ගගහ තමයි ඇවිද්දේ. මම මේ රෝගය සම්බන්ධයෙන් දෙවගතුමාට පැවසුවා. උපතින්ම මගේ ඒ වම් පාදයේ බලනහරයක් කොටවීම හේතුවෙන් මට ඇවිද ගන්න බැරි තත්ත්වයක් තිබ්බා. මේ සහෝදරිය කියනවා මම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා මේ ස්ථානයේ ඉන්න ප්‍රථම. හේතුව මේ රෝගී තත්ත්වයක් නිසා උපතින්ම තමයි මට මේ තත්ත්වය ඇති වෙලා තිබ්බේ. වෛද්‍යවරු පැවසුවා ශල්‍ය කර්මයන් මගින් මෙය සිදු කරත් සුවය කවදාද ලැබෙයිද කියලා නිශ්චිත දෙයක් නැහැ. ආයෙත් බලමු ඇත්තද කියලා බලන්න. මොකද ගම? කුලියාපිටිය. මොනවද වෛද්‍යවරු පොඩි කාලේ කිව්වේ? ඔපරේෂන් එකක් කරන්න කිව්වා. ඒක ෂුවර් නෑ. ඒ ෂුවර් නෑ කිව්වා. ඔව්. ඊට පස්සේ කරේ නෑ. ඔව් ඊට පස්සේ මෙතන කොහොමද දැනගත්තේ? දෙවගතුමා ඉරුදින මේ සහෝදරියගේ ඒ පාදයේ තිබ්බ රෝගී තත්වයට ජේසුස් වහන්සේගේ නාමයෙන් තරවටු කරලා බලවත් වූ ජේසුස් වහන්සේගේ නාමයෙන් සුවය ඇතුල් කරා. එතෙන් පසු මේ සහෝදරිය කියනවා අද වරුවට මම කිසිම පැකිලීමකින් තොරව ඇවිදගෙනම මේ ස්ථානට ආවා. දැන් මට ඇවිදින්න පුළුවන්. හalleluya. අද මෙවැනි බලවත් වූ දේවදාසයෙක් නිසා මේ සහෝදරියගේ ජීවිත මැද්දේ ජීවමාන දෙවියන් වහන්සේගේ මහිමය පිණිස අද මේ සහෝදරියගේ සුවය ස්ථිර වුණා. දැන් කකුල දෙකම තියන්න පුළුවන්. ආමෙන්. පුළුවන්ද? හalleluya. சர்வவல்லமையுள்ள தேவனுக்கு மகிமை உண்டாவதாக. முடியாத காரியத்தை சாத்தியமாக மாற்றுவது தான் தேவனுடைய வல்லமை. இன்றைய நாளுமாக இந்த சாட்சியை பார்க்கும் போது சகோதரிக்கு பிறந்த நாளிலிருந்து ஒரு கால் குள்ளமாக இருக்கிறது. நடக்க மிகவும் துடித்த நிலையிலுமாக இருந்த நிலையிலுமாக இந்த இடத்திற்கு இந்த சகோதரி வருகின்றார். இந்த சகோதரி இந்த போதகர் ஜெபம் செய்கிறார். போதகர் ஜெபம் செய்த சகோதரி காலுக்கு சுகத்தை தேவனுடைய சுகத்தை ஏற்படுத்துகின்றார். வைத்தியர் கூறியிருக்கிறார்கள் ஆபரேஷன் செய்ய வேண்டும் என்பதாக. ஆனாலும் போதகர் ஜெபம் செய்த சுகத்தை ஏற்படுத்தி இன்றைய நாளுமாக சம்பூர்ணமாக நடக்க முடியும் நிலையிலுமாக இந்த சகோதரி தன்னுடைய சாட்சி இந்த இடத்திலுமாக பதிவு செய்கிறார். ஆமென்.